Hi, I am Milupa. Today I am going to introduce you singular forms of verbs. So, children, first write the date and write the topic singular forms of verbs. මුලින්ම date එක ලියා ගන්න ඊට පස්සේ singular forms of verbs කියලා ලියා ගන්න. ඕගොල්ලෝ මාතෘකාව ලියනකම් මම පොඩ්ඩක් අද කරන ලෙසන් එක ගැන චූටි පැහැදිලි කිරීමක් කරන්න. සාමාන්‍යයෙන් අපි ලියන verb singular කරන්න ගියාම අපි අගට s විතරක් භාවිතා කරන verbs උත් තියෙනවා. සමහර verbs තියෙනවා verb එක අවසන් වෙන්නේ ch වලින් නම් sh වලින් නම් o වලින් නම් s වලින් නම් x වලින් නම් අපි singular කරන්න verb එක අගට es භාවිතා කරනවා. තව අවස්ථාවක් තමයි තව එක්තරා විදිහක් තමයි verb එක y වලින් අවසන් වෙනවා නම් අපි singular කරන්න ies භාවිතා කරනවා. හරි මම දැන් හිතනවා මාතෘකාවක් ලියා ගන්න ඇති කියලා. මුලින්ම s වලින් s භාවිතා කරලා කොහොමද verb එකක් singular කරන්නේ? eat නම් eats. We eat rice. අපි බත් කති. අපි සිංහලෙන් ඒ වාක්‍ය කිව්වොත් අපි බත් කති කියලා තමයි කියන්නේ. හැබැයි she කියලා අපි ගත්තා කියමු singular subject එකක්. She eats එනවා. She eats rice. එතකොට she කියන පදය මෙතන singular ඒක වචන. ඒ හින්දා ඒක වචන පද එක්ක භාවිතා කරන verb එක singular වෙනවා. එතකොට ඒ verb එක singular කරන්නේ කොහොමද? s භාවිතා කරනවා. අගට s භාවිතා කරනවා. තවත් මම පොඩි උදාහරණ කිහිපයක් ලියන්නම්. හරි දුවේ පුතේ මේ ටික පැහැදිලිව ලියා ගන්න. දැන් දුවේ පුතේ මම ඔයාලට කියලා දුන්නා සාමාන්‍යයෙන් verb එකක් singular කරන්න s භාවිතා කරන විදිහට. එතකොට අපි සාමාන්‍ය අපි භාවිතා කරන personal pronouns ගත්තොත් I we you they he she it මේ හතර එක්ක අපි eat කියන verb එක ගත්තා නම් eat කියලා
භාවිතා කරන්නේ. දැන් I eat rice. We eat rice. You eat rice. They eat rice. He, she, it කියන පද එක්ක අපි eats කියලා භාවිතා කරන්නේ. දැන් මෙතන I කියන කෙනා I කියන්නේ මම කියන එකක් singular තමයි. හැබැයි අපි I කියන එක ඉංග්‍රීසි වලදී I කියන එකත් එක්ක verb එක භාවිතා කරද්දී අපි අගට s භාවිතා කරන්නේ නැහැ. s වත් es වත් ies වත් භාවිතා කරන්නේ නැහැ. මේ අනිත් personal pronouns එක්ක එහෙම නැත්නම් වාක්‍යයේ අනිත් subject එක මෙතන තියෙන ඒවා එක්ක අපි භාවිතා කරන්නේ eat කියන පදේ. ඒ කියන්නේ verb එකේ base form එක. මේකට අපි කියන්නේ verb එකේ base form එක. base form එකට s හරි es හරි ies හරි add වෙන්නේ ඒ verb එක singular කරන්න ඕන වුණාම. I එක්ක අපි සාමාන්‍ය verb එකේ base form එකම තමයි. ඒක ඉංග්‍රීසි වල තියෙන rule එක. ඊළඟට මම කිව්වා verb එකක් singular කරන්න ඕන වුණාම අපි verb එක අවසන් වෙන්නේ ch වලින් නම් sh වලින් නම් s වලින් නම් o වලින් නම් x වලින් නම් අපි singular කරන්න ඕන නම් මොකක්ද අකට භාවිතා කරන්නේ? es. දැන් මම verbs ටිකක් ලියනවා. watch, watchers, wash, verb එක අවසන් වෙලා තියෙන්නේ ch වලින් නම් singular කරන්න ඕන නම් අපි es තමයි භාවිතා කරලා තියෙන්නේ. sh වලින් නම් singular කරන්න ඕන නම් ඒත් es. s වලින් නම් ඒත් es. o වලින් නම් ඒත් es. x නම් ඒත් es. ch sh s o x. If the verb ends with ch, sh, s, o, x, we put es to singular the verb. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟට මම කිව්වා verb එක y වලින් අවසන් වෙනවා නම් අපි ies භාවිතා කරනවා කියලා. fly, flies. dry, dries. cry, cries. marry, marries. දැන් මෙතන මේ examples වල ගත්ත verbs හතර y වලින් අවසන් වෙනවා. y වලින් අවසන් වෙනවා is fly, flies, dry, dries, cry, cries, marry, marries. හරි. දැන්
we කියලා ගත්තොත් we eat rice. එතකොට මෙතන we කියන subject එක plural බහුවචන. ඒ හින්දා තමයි අපි eat කියලා verb එක base form එකෙන්ම තියන්නේ. දැන් she කියලා ගත්තොත් she eats rice. එතන eat කියන එක තියන්නේ eats කියලා තමයි අපි භාවිතා කරන්නේ. she කියන එක singular. මේක singular subject එක. ඒ හින්දා මෙතන s add වෙනවා. දැන් අපි මෙතන cry කියන verb එක ගත්තොත් they cry. මෙතන she cries වෙනවා. she cries, they cry all day. she cries all day. එතන අර විදිහටම තමයි. cry කියන verb එකේ base form එක මේක. අපි plural subject එකක් එක්ක plural noun එකක් එක්ක භාවිතා කරන්නේ verb එකේ base form එකේ විදිහට. නමුත් අපිට singular subject එකක් noun එකක් ආවම අපි ඒක එක්ක verb එකක් භාවිතා කරනවා නම් s එන්න ඕන තැන්වල s භාවිතා කරනවා. verb එක y වලින් අවසන් වෙනවා නම් ies භාවිතා කරනවා. verb එක s හරි ch හරි sh හරි o හරි x හරි වලින් අවසන් වෙනවා නම් es භාවිතා කරනවා. තව මම හිතනවා singular forms of verbs ක්‍රියාපදවල ඒකවචන ස්වරූපය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. දැන් මෙතන මම තව උදාහරණ කිහිපයකින් පැහැදිලි කරන්නම්. අපි children කිව්වා. දැන් අපි මෙතන children කියන එක ගත්තොත් children eat rice. child ගත්තොත් child කියන noun එක. එහෙම නැත්නම් මේ sentence එකේ child කියන subject එක singular එහෙනම් child eats rice. අගට s එනවා. එතකොට mother eats rice. Mala eats rice. Students eat rice. මං හිතනවා singular forms of verbs ගැන verbs වල ඒකවචන ස්වරූපය ගැන හොඳින් අවබෝධ වෙන්නේ නැති කියලා. ඉතින් මම උගන්වනවා හොඳ නම් මං කියලා දෙන දේවල් පැහැදිලි නම් please subscribe my channel. ඒ වගේම ඉල්ලීමක් කරනවා videos හොඳ නම් අඩුපාඩු තියෙයි නම් comment එකක් දාලා කියන්න කියලා ඉල්ලීම කරනවා. Thank you.